අපි ගොඩක් කාලේ ඉඳන් බලාන හිටපු අවස්ථාවක් හම්බෙලා තියෙනවා විශේෂයෙන්ම අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔබ ලක්ෂ 10ක් දැම්මොත් රුපියල් ලක්ෂයක පොලියක් ලබා ගන්න පුළුවන්. මේ ස්ථාවර තැන්පතුවේ වැඩි පොලිය ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ සීමිත කාලයක් පමණයි. ඉතින් මේක මිස් කරගන්න එපා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය. කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසයට පෞසි කරාට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආණ්ඩුව දෙන්න පුළුවන් දේවල් ලබා දෙනවා. 2025 වර්ෂයේ 2024 මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්සමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ප්‍රජාව ලක්ෂ 27ක් පමණ වෙනවා. වර්ෂ 2052 වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි වයස්ගත ජනගහනයේ 24.8ක් දක්වා ඉහළ යනු ඇති බවට එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කරලා තියෙනවා. ගෞරවනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් අර්ථවත් විශ්‍රාම දිවියක් යන අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි වයස්ගත වන වැඩිහිටියන්ට සමාජමය, ආර්ථිකමය, ශාරීරික සහ ආධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කළා තියෙනවා. ඒ සඳහා 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත්තා. 2025 වර්ෂය සඳහා වන අයවැය කතාවේ යෝජිත පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව පා සඳහන් පරිදි යෝජිත විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් කරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරා. ඒ යෝජනාව පහත පරිදි වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් 2025 7.1 දින සිට 2025 12.31 දින දක්වා වන කාල සීමාව තුළ විවෘත කරනු ලබන ස්ථාවර තැන්පතු සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම. ස්ථාවර තැන්පතුවේ කාල සීමාව මාස 12ක් වන අතර උපරිම තැන්පතු වටිනාකම රුපියල් මිලියනයක් බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලි අනුපාතයට අමතරව වාර්ෂික 3ක් එකතු කර ලැබෙන අගය හෝ අදාළ බැංකුවේ ප්‍රකාශිත ස්ථාවර තැන්පතු පොලි අනුපාතයට 3ක් එකතු කර ලැබෙන අගය හෝ යන දෙකෙන් ඉහළ පොලි අනුපාතය ගෙවීමට වගේම සමස්ත වැඩසටහන සඳහා පොලි සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 30ක ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ අනුමත කරනු ලැබුවා. මේවා තමයි ඊයේ දවසේදී ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමත කරන ලද තීන්දුව. හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා ජනතාව විසින් රජයට ජනවරමක් ලබා දීලා තියෙනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති කලත්‍රයාට ලැබෙන විශ්‍රාම වැටුප, කාර්ය මණ්ඩලයට ලැබෙන දීමනා, නිවාස විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත පරිච්ඡේදනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අපි ගොඩක් කාලේ ඉඳන් බලාන හිටපු අවස්ථාවක් හම්බෙලා තියෙනවා විශේෂයෙන්ම අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔබ ලක්ෂ 10ක් දැම්මොත් රුපියල් ලක්ෂයක පොලියක් ලබා ගන්න පුළුවන්. ඉතින් කොහොමද මේක ලබා ගන්නෙ? ඔබ දැනටම ස්ථාවර තැන්පතුවක් දාලා තිබෙනවා නම් මේ ස්ථාවර තැන්පතුවේ මේ සුවිශේෂී පොලිපාතය ලබා ගන්න පුළුවන්ද කියලා ගොඩක් දෙනා අහලා තිනවා. මොකද අපේ වැඩිහිටියෝ පොලි අඩු වුණත් දැන් වෙදි ස්ථාවර තැන්පතු දාලා තිබෙන්නේ. මේ ස්ථාවර තැන්පතුවේ වැඩි පොලිය ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ සීමිත කාලයක් පමණයි. ඉතින් මේක මිස් කරගන්න එපා. අපි දැන් ඉන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ඔබට බලා ගන්න පුළුවන් උද්දාමනය ඍණ 0.70ක් ලෙස තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ ඇත්තටම තියෙන්නේ උද්දාමනයක් නෙවෙයි. මේකට කියන්නේ අවදමනයක්. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන ආකාරයට මිනිස්සු වෙළඳ පොළට ගිහින් ආර්ථික ක්‍රියාකාරකම් සිදු කරන්නේ නැහැ. අත්‍යවශ්‍යම කණ්ඩ බොණ්ඩ ආහාර පාන දේවල් තමයි මිලදී ගන්නෙ. නමුත් ඔබ දන්නවා අලුත් වාහන ලංකාවට ඇවිල්ලා තියෙන ගොඩක් සල්ලිකාරයෝ ටික මිලදී ගන්නවා. නමුත් ගොඩක් මිනිස්සු බලන් හිටියා ලක්ෂ 50ට වඩා අඩුවෙන් පුංචි කාර් එකක් මිලදී ගන්න. ඉතින් ඒ වගේ අවස්ථා නැහැ. කෙසේ නමුත් අපි අද බලමු මේ වනකොට ලංකාවේ වර්තමාන වෙළඳපොළ තුල ස්ථාවර තැන්පතු කරුවන්ට මොන වගේ පොලිනුපාතයක්ද ලබා දෙන්නේ කියලා. අපි මුලින්ම යමු පීපල්ස් බැංකුවට, මහජන බැංකුව, රජයේ බැංකුවක් කරන මහජන බැංකුවට යමු. ඉතින් මහජන බැංකුවේ ඔබට බලා ගන්න පුළුවන් මාස 6කට 7.25ක් ලබා දෙනවා. ඒ වගේම මාස 12 ඒ කියන්නේ අවුරුද්දකට ලබා දෙනවා 7.25ක්. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් මේ 7.25ට තව 3ක් එකතු කරන්න. එතකොට 10.25. ඉතින් ඔබ දන්නවා අපේ දැනටමත් වීඩියෝස් බලන පුද්ගලයෙක් නම්
ජූලි පළවෙනිදා ඉඳන් ජනාධිපතිතුමා බජට් එකේ අයවැය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී සඳහන් කරා 103ක් පොලි අනුපාත වැඩි කරා කියලා. 103ක් පොලි අනුපාත වැඩි කරනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කියලා. ඉතින් මේ 7.2.5ට තව 3ක් එකතු කරලා ජූලි මාසයේ පළවෙනිදා ඉඳන් අලුතෙන් දාන ස්ථාවර තැන්පතු වලට පොලියක් ලබා ගන්න පුළුවන්. නමුත් ඔබ දැනටම ස්ථාවර තැන්පතුවක් දාලා තිබෙනවා නම් ඒවට මේ පොලි අනුපාත ලබා දෙන්නේ නැහැ. ඉතින් ගොඩක්ම අසාධාරණයි තත්ත්වය. මොකද ඔබ හිතන්න දැන් අප්‍රේල් වගේ මාසයකදී ඔබට ස්ථාවර තැන්පතුවක් දාලා තිබිලා ඒක කල් පිරෙනවා. ඊට පස්සේ ආයෙත් අවුරුද්දකට දැම්මනම් මේක කල් පිරෙන්නේ ලබන අවුරුද්දේ අප්‍රේල් වලට. එතකොට ලබන අවුරුද්දේ අප්‍රේල් වෙද්දී මේ සුවිශේෂී පොලි අනුපාත ලබා ගන්න වෙන්නේ නැහැ. මොකද මේක ජූලි මාසයේ පළවෙනිදා ඉඳන් මේ අවුරුද්ද දෙසැම්බර් 31 වෙනිදා වෙද්දී මේ විශේෂ පොලි අනුපාත ලබා දෙන එක නතර කරනවා. 2025 7.1 දින සිට 2025 12.31 දින දක්වා වන කාල සීමාව තුළ විවෘත කරනු ලබන ස්ථාවර තැන්පතු සඳහා දැන් ඔබ ගිය මාසේ හෝ මාස දෙක තුනකට කලින් ස්ථාවර තැන්පතුවක් දැම්මනම් අවුරුද්දකට වගේ ඒක කල් පිරෙනකන් ඉන්න ගියොත් ඔබට මේ සුවිශේෂී පොලි අනුපාත ලබා ගන්න වෙන්නේ නැහැ. එතකොට ඔබ මොකද කරන්නේ? ඉතින් ඔබ දැන් මාසයක් මාස දෙකක් වගේ ස්ථාවර තැන්පතුවක් දාලා තිබෙනවා නම් ඔබට ස්ථාවර තැන්පතුව ලබා ගන්න පුළුවන් ඉක්මනින්. හැබැයි දැන් ඔබ මාස 6 7 8ක් ගියා නම් ස්ථාවර තැන්පතුව දාලා ඔබ දැන් ඒ ස්ථාවර තැන්පතු ඉක්මනින් බැංකුවෙන් ගන්න ගියොත් ඔබට අර ලබා දෙනවා නම් 107ක වගේ පොලි අනුපාතයක් ඒක ලබා දෙන්නේ නැතුව 2.5ක් 3කට විතර මේ පොලි අනුපාත කපනවා. කපලා තමයි ඔබගේ සල්ලි ටික හපව දෙන්නේ බැංකුවේ. මොකද ඔබ කල්පිරුන්නේ නැහනේ. බැංකුවේ එකඟ වෙච්ච නීතියට ඔබ අදාළ වෙන්නේ නැත්නම් ඔබ බැංකුවෙන් අනිවාර්යෙන් අර 107ක් වගේ ලබා දෙන එක කපලා ඔබට 102ක් වගේ තමයි ලබා දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් 105ක් විතර ඔබට පාඩුවක් වෙනවා. 105ක්. ඒ 105ක් කියන්නේ ලොකු පොලි අනුපාතයක්. ඉතින් 105ක් කපාගෙන මේ වැඩි ලබා දෙන 103 ගන්නවට වඩා හොඳයි ඔබ ඉවසගෙන ඉඳලා ලබන අවුරුද්දෙත් අනිවාර්යෙන් මෙහෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහනයක් රජයෙන් ලබා දෙයි. එතකොට ඒක ලබා ගන්න එක. නමුත් උපරිම 1 මිලියන්. ඒ කියන්නේ ලක්ෂ 10ට වඩා ස්ථාවර තැන්පතුවක් දැම්මොත් ඒකට ඔබට මේ සුවිශේෂී පොලි අනුපාතයක් හම්බෙන්නේ නැහැ මගේ වැඩිහිටියනේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඉතින් ඔබට වෙළඳ පොලේ ලබා දෙනවා නම් පොලි අනුපාතයක් ඒකට අමතර 103ක් විතරයි ලබා දෙන්නේ. මේ දවස්වල පුවත්පත්වල එහෙම සඳහන් වෙනවා 115 තැන්පතු පොලි අනුපාතයක් ලබා දෙනවා කියලා. ඉතින් ඒවා අසත්‍යයක් කතා පමණයි බොරුවට රැවටෙන්න එපා. ඒ වගේම තමයි මම දැකලා තියෙනවා ගොඩක්ම ඔය ප්ලාන්ටේෂන් වතු නැත්තම් ඉඩම් වල ඉන්වෙස්ට් කරන්න කියන අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. ඉතින් අනේ අම්මේ තාත්තේ ගොඩක් පරිස්සම් වෙන්න. ඔබ දුක් මහසෙන් හම්බ කරගත්තේ මුදල් මේ ආකාරයේ යම්කිසි ආයතන වලට සල්ලි දානවා නම් හොඳට විමසිල්ලෙන් ඉන්න ඕන. මොකද ඔබ දුක් මහසෙන් හම්බ කරගත්තේ මුදල් වල වටිනාකම දන්නේ මම නෙමෙයි ඔබ විතරයි. ඉතින් ඔබ එහෙම සල්ලි ටිකක් දානවා නම් මොනවා හරි ආයතනයකට මම කියන්නේ ලක්ෂ ගණක් නෙමෙයි රුපියල් 5000ක් දැම්මත් අපි අද සැලකිලිමත් වෙන්න ඕන. මොකද ගොඩක් හොරු ඉන්නවා වෙළඳ පොලේ. ඔබ කොච්චර වැඩිහිටියෙක් වුණත් ඔබට කන්න බොන්න බොහොම අමාරුවෙන් සල්ලි තිබ්බත් ඔවුන් ඒව ගැන හිතන්නේ නැහැ. ඔබ මොන තාත්තක හිටියත් ඔවුන් ඔබගේ සල්ලි හූරා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් වංචනිකයෝ ඉන්නවා මේ වෙළඳපොළ තුල. ඒක නිසා ගොඩාක් පරිස්සම් වෙන්න. ඔබ ඉන්වෙස්ට් කරනවා නම් හොඳට හොයලා බලලා ඒවා සුරක්ෂිත ආයතනයක්ද? ඒ ආයතනේ බැරිලා හරි සල්ලි ඔබට හම්බුනේ නැති වුණොත් ඔබට වග කියන වෙනත් ආයතන තිබෙනවද? උදාහරණයකට තමයි ලංකා බැංකුවේ අපි ලක්ෂ 10ක ඉන්වෙස්ට්මන්ට් එකක් දැම්මොත් බැරි වෙලා හරි ලංකා බැංකුව බංකොලොත් වුණොත් ඒක ඔබට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවනවා. ඒකට තමයි කියන්නේ රක්ෂණයක් අපිට හිමි වෙනවා ලක්ෂ 11ක් දක්වා. ඉතින් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැතුව ඔබ යම්කිසි ආයතනයකට ඉන්වෙස්ට් කරලා ඔබට සල්ලි ලබා දුන්නේ නැතුනොත් උසාවි ගානේ යනවා. සමහර වෙලාවට මේක වංචාවක් වුණත් ඔබට මේක සිවිල් නඩු පනත යටතේ තමයි ඔබ මේකට තරඟ කරන්නේ. මේ කෝට් කේස් එකට උසාවියට යන්නේ. ඉතින් එතකොට මේ සල්ලි ලබා ගන්නවා කියන එක ගොඩාක් අපහසුයි. සමහරට ඔබ ලබා දීලා තියෙන මුදලට වඩා නඩු ගාස්තු සහ රස්තිය අදුවීම් වල ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් එතකොට කරන්න තියෙන රුපියල් 5000 ආප්ප කනවා වගේ ඔබගේ සල්ලි ටික ගන්න වෙන එක. සමහර වෙලාවට ඔබ වැඩිහිටියෙක් නම් ඔබ ගොඩක්ම සැදෑ සමය ගෙවන වැඩිහිටියන්ට ගොඩක්ම අපහසුතාවට පත් වෙන කාරණාවක් මේක. ඉතින් අනිවාර්යයෙන්ම හොඳට හිතලා බලලා ඉන්වෙස්ට් කරන්න 102ක් 3ක් වැඩ තැනක වැඩි වුණා කියලා ලොකු අවදානමක් නම් ගන්න එපා. ඉතින් සුරක්ෂිත ආයෝජන ක්‍රම ගොඩක් තියෙනවා. මනි මාකට් account unit trust කොටස් වෙළඳ පොළ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. නැත්තම් උඹට ඉඩම් වගේ දේවල් මිලදී ගන්න පුළුවන්. ස්ථාවර තැන්පතු තමයි ගොඩක්ම අවදානම් අඩු. ඒ කියන්නේ ඔබට ලොකුට මහන්සි වෙන්න දෙයක් නැහැ. ගියා බැංකුවට සල්ලි ටික දැම්ම පොලි ලැබෙනවා.
ඊට වඩා පොඩ්ඩක් මහන්සි වෙන්න පුළුවන් නම් වෙනත් ආයෝජන ක්‍රම රැසක් තිබෙනවා. මම ඒ ගැන ගොඩක් කතා කරලා තිබෙනවා. අපේ channel එකට ගිහලා අනිවාර්යයෙන්ම බලන්න කියලා මම ඔබට කියනවා. ඒ වගේම තමයි සඳහන් කරන කාරණාවක් සම්පත් බැංකුවේ පොළොන්නපාත අපි බලමු. මේ දවස්වල අපි කොච්චර බැංකුවල පොළොන්නපාත බැලුවත් හැම එකකෙම අවුරුද්දක ලබා දෙන්නේ 107 8 වගේ පොළොන්නපාතයක්. ඉතින් එතකොට මේ පොළොන්නපාතයට තමයි 103ක් එකතු වන්නේ. මේක එකතු වුණාට පස්සේ 115ක් වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම මතක් තියාගන්න. සාමාන්‍යයෙන් ඔබ ලක්ෂ 10ක් දැම්මොත් 115ක් ලබා දෙනවා කියන්නේ 1,50,000ක් කෙලින්ම ඔබට හම්බ වෙනවා. හැබැයි 110ක් කියන්නේ රුපියල් ලක්ෂයක්. ඒ කියන්නේ රුපියල් 50,000ක් විතර වෙනසක්. අපි ඒක නිසාම තමයි නිරන්තරයෙන් කිව්වේ අපේ මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 115ක් ලබා දෙන්න. හොඳින් බලන්න මේ කැල්කියුලේටර් එකක් මම යූස් කරනවා. ඔබ ලක්ෂයක් ආයෝජනය කරන්නේ 110 නම් පොළොන්නපාතය රුපියල් 8,333ක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබට 115ක වගේ පොළොන්නපාතයක් ලැබුණොත් ඔබට ලබා ගන්න පුළුවන් රුපියල් 12,500ක්. ඒ කියන්නේ ලොකු මුදලක වෙනස්කමක් තිබෙනවා. 8,000 ගානේ ඉඳන් 12,500. මේ පොඩි මුදලම සමහරවිට ඔබට මාසිකව බෙහෙත් වල වියදම් කරන්න පුළුවන්. ඉතින් අපි ඒක නිසාම තමයි නිරන්තරයෙන්ම කිව්වේ 115ක් ලබා දෙන්න. මොකද අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බලාගෙන ඉන්නේ. මාසේ අවසානයේ වෙද්දි නැත්නම් මාසේ මුල වෙද්දි තැන්පතුවේ මුදල් බැංකුවට ලැබෙද්දිම ගියා බැංක් වීල් එක හරි අත්‍යවශ්‍ය ආහාර පාන ටිකක් ගන්න නැත්නම් අවශ්‍ය කරන මාසික බෙහෙත් ටික ගන්න බෙහෙත් තුන්ඩු අරගෙන යනවා බෙහෙත් ටික ගන්න. මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි පැනඩෝල් පෙත්ත පවා ගොඩක් මිල ගණන් වැඩි වෙලා තිබෙන්නේ. 2020 දී ඔබ යම් කිසි මුදලක් වියදම් කරා නම් රුපියල් 100ක මුදලක් දැන් ඒක රුපියල් 300ක් 400ක් වෙලා තිබෙනවා. නමුත් ඒ දවස්වල පොළොන්නපාතයක්වත් දැන් වෙද්දි හම්බෙන්නේ නැහැ. අපි ඒක නිසා තමයි කියන්නේ ඒ දවස්වල ලබා දීපු පොළොන්නපාතයක්වත් මේ වෙද්දි ලබා දෙන්න කියලා. ඒ දවස්වල 115ක් ලබා දුන්නා නම් ඇයි දැන් 115ක් ලබා දෙන්න බැරි? ඉතින් ඉදිරියේදීවත් ඒ කියන්නේ මේ අවුරුදු අවසානයේදී ඒ කියන්නේ මේ සුවිශේෂී පොළොන්නපාතය 2025 12 31 වෙද්දී ඉවර වෙනවා. ඊට පස්සේ තවත් වෙනත් ක්‍රමයක් තමයි තවත් වෙන පොළොන්නපාතයක් තමයි බොහෝ දුරට ඔබට ලැබෙන්නේ. එහිදීවත් මේ පොළොන්නපාත සංශෝධනයක් අපි බලාපොරොත්තු වෙනවා. අතිගරු ජනාධිපතිතුමාට නිරන්තරයෙන් ඉල්ලන්නේ 110 වෙනුවට 115ක් ලබා දෙන ලබන අවුරුද්දේදීවත් අපි හැමදේම එකපාරට ඉල්ලන්න බෑ. රජය පත් වුණා විතරයි. IMF ප්‍රෝග්‍රෑම් එකෙන් දැන් තමයි රට පොඩ ගොඩ නැගෙන්නේ. ඉතින් අපිට හැමදේම ඉල්ලන්න බෑ. අපි දන්නවා රටක් බොහොම අමාරුවෙන් යන්නේ. ආර්ථික වර්ධනයක් කරා යද්දිවත් 115ක් ලබා දෙන්න අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ වෙනුවෙන්. මොකද ඔවුන් අන්ත අසරණ පාඩ පත් වෙලා තියෙන මේ පොළොන්නපාත අඩුවීම තුලින් අනිවාර්යෙන් ඔවුන් ගැන සිතන්න. ඉතින් අපි ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ වෙනුවෙන් අනිවාර්යයෙන්ම නිරන්තරයෙන් පෙළෙන සිටිනවා. ඔබට තිබෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට පළ කරන්න අමතක කරන්න එපා. මේ වගේම වැදගත් වීඩියෝ හමු වෙනම් ඔබට සුබ දවසක්.